ගෞරවනීය මහා කුරුක්ක රජ මහා විහාරාධිපති ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වත්නි මේ මොහොතදී මේ සියලු දෙනා එක් රාසලා සිටින්නේ සංසාර ගමන සුරක්ෂිත කරගන්න සසර ගමන රැකගන්න ආරක්ෂා කරගන්න ප්‍රතිපදාවක යෙලෙමින් තමයි මේ සියලු දෙනා මේ අවස්ථාවේදී ඒක රාශිසින්නේ. ඉතින් පින්වත්නි අපි කවුරුත් දන්නවා මේ පුරපසලසක පොය අපට ඉතා වැදගත් වෙන කාරණාව කවුරුත් දන්නවා මේ ශ්‍රී ලංකා දීපේට කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා වුණු දවස ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයේ දහම් පණිවිඩය අරගෙන මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ දවසක තමයි මේ ශ්‍රී ලංකා දීපයට වැඩම කළේ. ඉතින් මේ රට ධර්ම දීපයක් බවට පත්වන්න මූලික සම්දිස්ථානය වන අද වගේ දවසක තමයි ඒ අවස්ථාව මේ ශ්‍රී ලංකා ජනතාවට උරුමකම ලැබුණේ. ඉතින් පින්වත්නි අපි තව තවත් අපේ හිතේ පැහැදිලි වැඩි කිරීම පිණිස ඉතා සද්ද නගලා දයත් නනලේ තියලා මම මේ කියන දේ සද්ද නගලා කියන්න මම කිව්වට පස්සේ සාදුකාරයක් කියන්න මේ දැන් වැඩියා වාගේ පෙනේ මට කොයිද සමිදුනේ වැඩනින්නේ ඒ බුදු සිවුරේ පාට පෙනේ මට ඇයි ධෝ භන පද නැසෙන්නේ ඇසුනා සමිදුනි ඇසුනා අපටත් ඒ සම්බුදු බණ පදං සුනා ලැබුණා සමිදුනි ලැබුණා අපටත් ඒ සද්ධාලා භය ලැබුණා ධනුනා සමිදුනි ධනුනා අපටත් සසර තිබෙන අනතුර දැනුණා දුටුවා සමිදුනි දුටුවා අපගේ නිවන් දකින්නගේ මග දුටුවා අපගේ ගෞතම සම්මා සම්බුදු සමිදානන්ගේ බුදු සසුනේ සිල් ගුණ ධම් රැක බමුන් වඩන්නට පිං ඇති බව අප හට දැනුනේ රැස් කරන පින ගෙයි පසු පසුසේ සැප සලසන්නට හැමතිස්සේ මේ රැස් කරන පිනගෙනවාමයි
යන යන ගමනේදී පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මග පෑදේවා දහම කියා දෙන කලන මිතුරු සැම නිරතුරු ඇසුරට පත්වේවා සෝක කෙලස් නැති සීතනුවන් නැති සඳහම් මග මට වැටහෙවා රාග විරාගික ඥාන ප්‍රභාවිත හමානිවන් සුව අත්වේවා රාග විරාගික ඥාන ප්‍රභාවිත අමානිවන් සුව අත්වේවා අමානිවන් සුව අත්වේවා සාදු සාදු සාදු. ඉතින් වාසනාවන්ත පින්වත්නි, එදා අද වගේ දවසකින් පටන් ගත්ත මේ ගෞතම බුදුසසුන ලංකා භූමියේ ආරම්භ වීමෙන් පසු අද දක්වාම මේ ලංකා වාසී හැමදෙනාටම මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙන බුදු කෙනෙක්ගේ ධර්මයේ පිළිසරණ රැකවරණේ ආරක්ෂා සලස ගන්න ලැබීම සිංහල බෞද්ධයන් වශයෙන් අපි ලබපු මහා වාග්යක්. එදින් පින්වත්නි, මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණු සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රී මුඛයෙන් දේශනා කර සුභාසිත වචන අපගේ ජීවිතයේ පිළිසරණේ පතා රැකවරණේ පතා ඒ ශාසනික ගුණධර්ම පුරන්න ලැබීම අපි ලැබුණු මහා භාග්‍යයක්. ඉතින් පින්වත්නි, මේ ලෝකේ යම්කිසි මිනිස්සු කොට්ටාසයක් සිටිනවා නම් ඒ හැම මිනිස් කොට්ටාසෙන් අතර අපට විශේෂත්වයක් ලැබිලා තියෙනවා, සුපිරි අවස්ථාවක්. ඒ තමයි අනිත් හැමෝටම නැති මේ උතුම් ධර්මය දෙලව යහපත බොහෝ කාලයක් සැපේ ආරක්ෂා පින් පවතින මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම. ඒ නිසා පින්වත්නි, අපි ඒ රහතන් වහන්සේලාට තථාගතයන් වහන්සේට ධර්මයට කරන ලොකුම ගෞරවය තමයි මනාකොට හැම්කම් දෙන එක. හොඳින් මනාකොට හැම්කම් දීලා හොඳින් මේ ධර්ම දරා ගන්න ඕනේ හිතේ. ඒ දරාගෙන ඒ ධර්මට අනුකූලව හිතන්න ඕනේ. ඒ හිතනකොට තමයි යථා භූත ඥානය සැබෑ తত্ত্বය අපට මේ ජීවිතයේදීම මේ මොහොතේම අත්විඳින්න ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, අපි හැමෝගම එකම අරමුණක් තියෙනවා. මේ බුද්ධ ශාසනයක උපාසිකාවක් උපාසකෙක් වෙන්න. මේ බුද්ධ ශාසනයේ උපාසකත්වය ලබා ගන්න තමයි අපි මේ සියලු කටයුතු කරන්නේ. බුදු කෙනෙක්ගේ ශාසනයේ රැකවරණේ පිහිට පතාගෙන යන ගමනදී ලැබිච්ච අවස්ථාවක් මේ උතුම්. ඒ නිසා පින්වත්නි, මේ ධර්මය තමන්ගේ ජීවිතයේ අවබෝධය පිණිස අහන්න ඕනේ. සින්දුවක් අහනවා වගේ අහනවා නෙවෙයි. මේක තමන්ගේ ජීවිතයේ අවබෝධය පිණිස, තමන්ගේ ජීවිතයට ගලප ගැනීම පිණිස මේ ධර්මය තුළ රැකවරණේ බලාපොරොත්තුව, පිළිසරණ බලාපොරොත්තුව සනාත වෙලා ජීවත් වෙලා අනාථයෙක් නොවි සනාත ශ්‍රාවකෙක් වශයෙන් මේ ලෝකෙන් සමගන්න ලැබීම ඔබ මනුස්ස ජීවිතයට ආපේකේ උතුම් කාර්ය සිද්ධ කරා කියනවා. එතෙන් පින්වත්නි,
මේ ධර්මයේ තියෙන වටිනාකම යම් කෙනෙකුට තේරුම් ගියොත් ඒ වගේ මේ මිනිසත්කමේ තියෙන මේ උප්පත්තියේ තිබෙන වටිනාකම යම් කෙනෙකුට තේරුම් ගියොත් අන්න යා මේ ජීවිතේ හරි දේ ලිනා ගන්නවා. නමුත් පින්වත්නි අපට මේ ධර්මයේ පිළිවෙලට ඇහෙන්නේ නැති නිසා අපි අසරණ අවස්ථා බොහොමයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාත් විටින් විට පැමිණෙනවා එක එක බණ කියනවා මෙතනින් අස්නෙන් නැගිටලා යනවා. නමුත් අපිට මේක පිළිවෙලට ඇහුණා නම් අනිවාර්යෙන් අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ අපට මේක පිළිවෙලකට ඇහෙන්නේ. අන්න ඒ හේතුව නිසා අපට මේ බුද්ධ ශාසනයේ අත්හැරෙන්න ඉඩ තියෙනවා. අතීතයේ අනන්ත බුදුවරුන්ගේ ශාසන අහිමි වුණා වගේ මේ ගෞතම බුදු ශාසනය අත්හැරෙන්න තියෙන අවස්ථා බොහෝ වැඩි. ඒ නිසා ඔබ කවුරුත් අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. මේ මහා භද්‍ර කල්පයේ පහළ වුණ සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වය මම ලබා ගන්නවාමයි. මේ ජීවිතේ අර්ථවත් ජීවිතයක් කරගෙන මම මේ ජීවිතයෙන් සමුගන්නවා. මේ ධර්මයේ තුල සනාථ වෙලා මම මේ ජීවිතයෙන් සමුගන්නවා. මේ ධර්මය මෙලව පරලොව විතරක් නෙවෙයි සංසාර නිවන් දක්නා ජාතකෙක් සනාථ කරගෙන පිළිසරණ පිහිට ඇතිව මම මේ ජීවිතයෙන් සමුගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මය අපට බොහොම උපකාරී වෙන අවස්ථා තියෙනවා කීපයක්. අපි හිතමු මෙතන කෙනෙක් ධර්මය අහනකොට ඒ ධර්මය අහන කවුරුද අහන්න ආසයි. සමහර අය කන පිනවන්න ආසයි, හිත පිනවන්න ආසයි, කාය පිනවන්න ආසයි, කේ පිනවන්න ආසයි. ඒ වගේම සමහර අය මෙතන ධර්මය අහනවා කන පිනවන්න සින්දු අහනවා වගේ අහනවා. හැබැයි පින්වත් ඒ විදිහට ඔබ ධර්මයට සමන් දුන්නොත් ඔබට මේ බුදු ශාසනයේ පිළිසරණ රැකවරණ ලබන්න බෑ. හැබැයි ඔබට පුළුවන් මනාකොට සමන් දීලා මේක මතක තියාගත්තොත් පිළිසරණේ රැකවරණේ හදා ගන්න. ඔබ කවුරුත් දන්නවා අනිත් හැමෝටම නැති සිංහල බෞද්ධයන්ට තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. මම මේට යටි කතා කරලා ඇති. මොකක්ද කියලා කවුරුත් කියන්න පුළුවන්ද? අන්‍ය ආගම් වරුන්ට නැති බෞද්ධයාට තියෙන විශේෂ දෙයක් තියෙනවා. ඒ විශේෂ දේ මතක කවුරු හරි මෙතන මේ අවස්ථාවේ ඉන්නවද? කියන්න පුළුවන්ද ඒක? අන්‍ය ආගම් අදහන පිරිස නැති බෞද්ධය අතර ලොකු වෙනසක් තියෙනවා. නැහැ පින්වත් නම් සම්මා දිට්ඨිය. අනිත් සියලුම ආගම් වල නියෝජනය කරන ශාස්ත්‍රවන්ත හා ඒ ශාස්ත්‍රයෙන් සරණාගම ලබන ශ්‍රාවකයන්ට සම්මා දිට්ඨියක් නැහැ. නමුත් බෞද්ධයෙකුට විතරයි සම්මා දිට්ඨියක් තියෙන්නේ. නමුත් අපි දන්නවා සම්මා දිට්ඨිය කියපුවාම කට්ටිය ගිරව් වගේ කියනවා මොකක්ද? චතුරාර්ය සත්‍යද කියන්නේ. නමුත් මේක ගිරවෙක් වගේ කටපාඩම් කරන කිව්වට අවබෝධකින් නෙවෙයි කියන්නේ. දුක කියනවා. දුක කිව්වට දුක පිළිබඳව අවබෝධයක් නැහැ. දුක හැදෙන අවබෝධය නැහැ. දුකෙන් නිදහස් වෙන අවබෝධය නැහැ. ඒ නිසා අපිට මේක දහම් කරුණක් වශයෙන් හිතේ තියාගෙන අපි මැරිලනවා. දුකයි කිව්වට ඒකේ දුක හැදෙන වැඩපිළිවෙල දන්නෙත් නැහැ. සැපේ හැදෙන වැඩපිළිවෙල දන්නෙත් නැති නිසාම මෙයා හැම වෙලේම දුක කියලා වටහා ගත්තට දුකේම තමයි ගැලීලා ඉන්නේ. කවුරුහරි දන්නවද පින්වත් මේ අවස්ථාවේදී දුක හදන වැඩපිළිවෙල මොකක්ද? සැපය හදන වැඩපිළිවෙල මොකක්ද කියලා. මේකට දුක හදන වැඩපිළිවෙලට කියනවා උපං අකුසලයේ කියනවා. සැපේ හදන වැඩපිළිවෙලට කියනවා උපං කුසලයේ කියලා. මේක අපේ තුල තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? යම් තාක් මට්ටමකින් හෝ හැමෝගම ගාව නැතත් සමහර උදවේ ගාව තියෙන්න පුළුවන්. මොකද්ද පින්වත් මේ දුක හදන වැඩපිළිවෙල දන්න දකින්න කෙනාටත් සැපේ හදන වැඩපිළිවෙල දන්න දකින්න කෙනාටත් විතරයි මේ ධර්මයේ පිහිට ගන්න පුළුවන්. මේ ධර්මයේ තුල සනාත වෙන්න පුළුවන්. අනාත නෙවෙයි
සනාත වෙන්න පුළුවන් වන්නේ. මොකද්ද පින්වත්නි ඔබ දැක්ක දුක හැදෙන වැඩපිළිවෙල මොකක්ද? ඔය වදන් විතරයි. තණ්හාව කියන්නේ පොතේ තියෙන වචනයක්. මොකක්ද දුක හැදෙන වැඩපිළිවෙල කියන්නේ? නෑ ඒව වචන විතරයි. මෙන්න මේ දේ අපේ හිතේ තුල නැතුනොත් එහෙම පුදුම අසන්නකමක් තියෙන්නේ. අනාතයි. මැරිච්ච ගමන් දුගතියක තමයි යන්නේ. මොකද්ද අපි තුල තියෙන දුක හදන වැඩපිළිවෙල අපි දකින්න ඕනේ. දැනගන්නත් ඕනේ, දකින්නත් ඕනේ, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මේ විදියට හිතුවොත් වෙන්නේ හතර අපායෙන් තමයි කෙලවරෙන්නේ මේ ජීවිතය කියලා. සැපේ හදන වැඩපිළිවෙල දැනගන්නත් ඕනේ, දකින්නත් ඕනේ, තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන්නත් ඕනේ. මේ විදිහට මේ වැඩපිළිවෙලෙන් තමයි ගැලවෙන්න පුළුවන් එකම මාර්ගය තියෙන්නේ කියලා. මොකක්ද පින්වත් මේක? අපි කවුරුත් දන්න ඔය වචනේ, නමුත් අවබෝධ නැති නිසා කියන්න බෑ. නෑ. මොකද්ද? නෑ. මොකක්ද? කවුරු කෙනෙක් කියන්නේ? ඒ කියන්නේ ඔයගාට දුක හදන වැඩපිළිවෙලකට දන්නේ නෑ. නෑ. එක වචන කියනවා මම කියන්නේ වැරදි කියලා කියන්නේ නෑ. ඉපදින දුක කොහොමද හැදෙනවා? නමුත් දුක හැදෙන වැඩපිළිවෙල අපි දැනගන්න එපා සැපයක් කර යන්න. දුක හැදෙන වැඩපිළිවෙල දැනගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? අපට සැපයක් කර යන්න බැරි වෙනවා. එහෙනම් දුක හැදෙන වැඩපිළිවෙලට කියන නමක් කියනවා. මොකක්ද අපි තුල දෙන? අනේ දෙයියනේ අයෝනිස මනසිකාරය. එතකොට මේ අයෝනිස මනසිකාරය කියලා කියන්නේ අපේ උපන් අකුසලය තමා තුළ තියෙන. මේ අකුසල නෙවෙයි ඔය කට්ටිය පීඩා විඳින්නේ. මේ අදටත් ගිහිගේ ඔබ පීඩා විඳින්නේ මේ උපන් අකුසල නිසා. අයෝනිසි මනසිකාරය කියන. ඒතර දුක් සැපේ හැදෙන වැඩපිළිවෙල මොකද්ද? යෝනිසෝ මනසිකාරය. අන්න ඒක දැනගන්නත් ඕනේ, ඒක දැක ගන්නත් ඕනේ. මේක දැක ගන්න දකින්න කල්ප කොච්චර කියද? අනන්ත බුදුවරු අහිමි වුණා. කල්ප මෙච්චරයි කියලා නිම කරන්න බෑ. අතීතයේ අනන්ත බුද්ධ ශාසන අපට අහිමි වුණේ මෙන්න මේ ගැලවෙන වැඩපිළිවෙල දැනගන්න බැරි නිසා. එහෙනම් මේ ගැලවෙන වැඩපිළිවෙල තමන්ගේ හිතේ නැති වුණොත් එහෙම ඔබ මොන දේ කරත් පුදුම අසරණකමක් තියෙන්නේ. මැරිච්ච ගමන් කොහේ හරි പ്രേත ලෝකයක තිරිසන් අපායේ නිරේක යන්න පුළුවන්. දැන් අපි නිවසක් තුල නිතරම ඔබලා සාකච්ඡා කරන්නේ මොනවද? කතා කරන්නේ මොකද්ද? අයෝනිස මනසිකාරය. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වත් ආනන්ද මේ ජීවත් වෙන මිනිස්සයා ජීවත් වෙලා මැරිලා නැවත උපදිනවා කියන එක ඊටාම කලාතුරකින් වෙන දෙයක්. ඊටාම කලාතුරකින් වෙන දෙයක් මේක. එහෙනම් ඊළඟ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන හිතන්නම පුළුවන්ද? හරි අමාරුයි. ඇයි ඒක? ඊටාම කලාතුරකින් වෙන දෙයක්. මොකක් වගේද? කන කස්බෑවා වියසතරින් අහස බලනවා වගේ තා උන්වහන්සේ ප්‍රමා කරලා අපට පැහැදිලි කරලා දෙන්නේ. බලන්න මේ කොච්චර දුර්ලභ අවස්ථාවක්ද කියලා මනුෂ්‍යත්වයේ කෙනෙක්. එහෙනම් මේ ඒ වගේ මනුෂ්‍යත්වයක් ලැබලා බුද්ධ ශාසනයක පිහිට ලබන්න ඊටත් වඩා පෙර සංසාරයේ පින ඔබට උදව් කරලා තිනවා. මේ ධර්මය ඔබට අහන්න පෙර කර පිනක් ඔබට උදව් කරලා තිනවා. හේතු සම්පත් වේලා තින උපකාරක ධර්මයක් වෙලා තිනවා. ඒ නිසා පින්වත්නි මේ හිතට පිළිසරණ ඇති කරලා දෙන රැකවරණය ඇති කරලා දෙන එකම දේ තමයි සනාත ගුණධර්ම තමයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ සනාත ගුණධර්මයක්. අනාත නොවන. හැබැයි මේක අපේ හිත තුළ නැත්තම් මොකද වෙන්නේ? අනාත වෙනවා. මොකද? අපට මතක් වෙන්නේ මොකක්ද? ඊර්ෂ දැනගන්න එපා යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා.
කාටද කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා? කවර ඉන්නවද දන්න කෙනෙක්? මේවා දන්නේ සිංහල බෞද්ධයෝ විතරයි. බෞද්ධෙක් මාර්ගඵල අවබෝධ කරපු බෞද්ධයෙකුට විතරයි මේවා දන්නේ. කෘතඥ මිනිස්සු මේවා දන්නේ නැහැ. ආර්ය ධර්ම ඉගෙනන්නේ නැහැ. ආර්ය න්‍යාය ඉගෙනන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? එහෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය කියලා කියන පින්වත්නි ධර්මයට අනුකූලව හිතලා කටයුතු කිරීම. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? තමන්ට හිතන විදියට කටයුතු කිරීමත් ලෝකයාට ඕන විදියට කටයුතු කිරීමත් තමයි අයෝනිසෝ මනසිකාරය. දැන් ඔබලා උපන්දා ඉඳලා කරේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. තමන්ට හිතන දේ කරා. විදෝරවයි. ලෝකයා කරන විදිය කරා. දැන් මොකද වෙන්නේ? විදෝරනවා. දුක් විඳිනවා. මෙලව විතරක් නෙවෙයි. මැරලා ගිහිල්ලා කල්ප වලින් විඳවන්න වෙන්නේ. ඉතින් මේක දකින්න ඕනේ. මේක දැනගන්නත් ඕනේ. දකින්නත් ඕනේ. මේ විදියට කල්පනා කරලා වැඩ කරොත් මට මොකද වෙන්නේ? අනාතයි. සරණක් නැහැ. පිහිටක් නැහැ. එනං කෙනෙක්ගේ අභ්‍යන්තරයේ හිත තුල අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද දැන ගැනීමත් දැකීමත් මේ ප්‍රත්‍යක්ෂ වීමත් තුල ඔව් කවදාවත් ඒ අයෝනිසෝ මනසිකාරය නූපන් අකුසලය උපදවා ගන්නේ නැහැ. මොකක්ද ඒකට කියන්නේ? නූපන් අකුසලය මොකද්ද? දැන් නූපන් අකුසලයක් කියන්නේ දැන් උපන් අකුසලය මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා? ඔබ තුල තියෙන උපන් අකුසලය. ඔව් අයෝනිසෝ මනසිකාරය තමයි. ඒ මොකද්ද? උපන් අකුසල අපගාව තියෙනවා. දැන් අපි හිතමු ස්ත්‍රියක් ගත්තොත්. පිරිමියෙකුට තියෙන කැමැත්ත උපන් අකුසලය. අද විඳවන්නේ ඒක නිසාමයි. සෑම පිරිමියෙක් ගැහණියෙකුට තියෙන කැමැත්ත නිසාමයි මේ විඳවන්නේ. මේවා උපතින් අරන් ආපු දේවල්. අකුසල. ඒ විතරක් නෙවෙයි නත්නේ. දරුවන්ට තියෙන කැමැත්ත උපන් අකුසලයක් ජීවිතේ විඳවනවා. දැන් මේ දුක්ඛං කටල විඳවන්නේ මොකද? දරුවෝ නිසා නෙවෙයි. අපි ඇති කරගත්තේ බැඳීම් නිසා නෙවෙයි. මේවා අපේ හිතට ආවේ මේ මොකද උපතින් ආවේ දේවල්. පෙර කැමැත්ත නිසා. මේවා තමයි උපන් අකුසල. ගයක් හදන්න තිබ්බ කැමැත්ත. විඳේවා හදන්න. තාමත් විඳවනවා. මරණකම් හදා ගන්න බෑ. තවත් විඳවනවා. වාහනයක් ගන්න තිබ්බ කැමැත්ත තවත් ණය ගන්නවා. ෆිනෑන්ස් ගන්නවා. දුක් විඳින. බලන්න මේ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? දුක හදනවා විතරක්. දුක හදනවා. අසහනිය හදනවා. පීඩාව හදනවා. වෙන දෙයක් නම් ඔය දෙයින් හැදෙන්නේ නැහැ. එහෙනම් නූපන් අකුසල කියන්නේ මොකද්ද? අනාගතේ සැමියෙක් ගන්නවා බිරිඳක් ගන්නවා කියන එක අත්හැරීම තමයි නූපන් අකුසලෙ එන්න ඉඩ දෙන්නේ නැහැ කියන්නේ. නූපන් අකුසලෙ ඉඩක් දෙන්නේ නැහැ. හැබැයි ඉඩක් දුන්නොත් මොකද වෙන්නේ? විඳවනවා. මෙලව විතරක් නෙමෙයි මැරලා ගිහිල්ලත් විඳවනවා. ඒකයි අපේ තුලම තියෙන මේ නූපන් අකුසලයක් උපන් කුසලයක්. උපන් කුසලය කියන්නේ මොකද? යෝනිසෝ මනසිකාරය. ධර්මය. ඒ ධර්මයට අනුකූල කටයුතු කරොත් මොකද වෙන්නේ? නූපන් අකුසල වලට උපදින්න පුළුවන්ද? බැහැ. හැබැයි අයෝනිසෝ මනසිකාරයට වැටිච්ච ගමන් අර සියලු අකුසල් උපදිනවා. දුක හදන වැඩපිළිවෙල, අසහනය හදන වැඩපිළිවෙල හදනවා. තවත් එකෙක් හදනවා කියනවා. තවත් මොකද? ඒකත් මොකද? නූපන් අකුසලයක්. හිතපු ගමන් තවත් විඳවනවා. තවත් ප්‍රශ්න ජීවිතේ. ගැලවෙන්න හම්බෙන්නේ.
අන්න එක දකින්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. අපි උපන් අකුසලයේ මොකක්ද? නූපන් අකුසලයේ මොකක්ද? උපන් කුසලයේ මොකක්ද? නූපන් කුසලයේ මොකක්ද? මොකද්ද නූපන් කුසලය? උපන් කුසලය යෝනිසෝ මනසිකාරය. ඒක හැමෝටම නෑ හැබැයි යම් තාක් අයට තියෙනවා. එතකොට මේ උපන් කුසලය තව බලවත් කරගන්නවා කියන එක තමයි නූපන් කුසලය වඩනවා කියන්නේ, දියුණු කරනවා කියන එක. පංචේන්ද්‍රේ පංච බලය සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන්නේ මොනවද? නූපන් කුසල. එහෙනම් නූපන් කුසල් දියුණු කරනවා කියන්නේ මොකද්ද? සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන පංචසේක බලයන් උපදවා ගැනීම. මේ පංචසේක බලයන් උපදවා ගන්න අපිට මොකක්ද තියෙන්න ඕනේ? අයෝනිසෝ මනසිකාරයද යෝනිසෝ මනසිකාරයද? යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕනේ. එහෙනම් අපේ පෙර උපතින් අපට යම් කිසි කුසල ශක්තියක් තියෙන්න ඕනේ මේ දුකින් ගැලවෙන්න නම්. දැන් දුක කියන්නේ චතුරාර්ය දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය කියවට දුක හැදෙන විදිහ දන්නේ කොහොම හිතලා කොහොම කරපුවාමද දුක උනන්නේ? අසහනෙ උනන්නේ? පීඩාව උනන්නේ? ඒක ඉස්සලා දැක ඉන්න එපා. ඒක දැක්කට පස්සේ දැනගත්තට පස්සේ දැක්කට පස්සේ යාට ප්‍රත්‍යක්ෂ වෙනවා මම මේ කරන සිතුවිල්ල තුලින් ප්‍රශ්න නම් බේරෙන්න බෑ. අසහනෙ නම් බේරෙන්න බෑ. පීඩාවෙන් නම් ගැලවෙන්න හම්බෙන්නේ නෑ. මම මේ මඩවලේ ඉරලා මඩේම ඉරනවා. කොහෙද හතර අපායෙම තමයි යන්න වෙන්නේ. ඇයි මෙලව විඳවන කෙනා පරලොවට ගිහිල්ලා විඳවනවා. එයාගේ වටිනා ජීවිතය නූපන් අකුසල් නිසා උපන් අකුසල් වැඩි දියුණු වෙලා. උපන් අකුසල් වැඩි දියුණු වෙලා 1 2 3 4 5 වැඩි දියුණු වෙලා. දැන් මොකද වෙන්නේ? වැඩියෙන් දුක් විඳින්නවා. ඊට පස්සේ නූපන් තවත් ආසාවක් වෙනවා ගන්නවා කාර් එකක් වාහනයක්. දැන් මේ අරමුණට ගියාම මොකද වෙන්නේ? මෙයා එක උපදවා ගන්නවා. මොකද වෙන්නේ? ෆිනෑන්ස් ගෙවන්න ඕනේ, ඕද දාන්න ඕනේ, පෙට්‍රල් ගණන් ගිහිල්ලා තෙල් ගහන්න ඕනේ, අබලන් ඒවට ඒවා රිපෙයාර් කරන්න ඕනේ. වැඩියෙන් මොකද වෙන්නේ? දුක් විඳින්න වෙනවා. වැඩියෙන් පීඩා විඳින්න වෙනවා. අසහනටපත් වෙනවා. සනසීමක් නැහැ හිතට. සරණක් නැහැ. අනාතයි. ඉතින් මේ සනාත ගුණධර්ම වලින් එකක් තමයි මේ යෝනිසෝ මනසිකාරය කියන බොහෝ උපකාර වෙන දෙයක් ඔබට මේ හිතට. පිළිසරණ පතන සැපයක් හොයනවනම් මේ ජීවිතේ රැකවරණයක් හොයනවනම් අසහනෙන් නිදහස් වෙන්න කැමති නම් පීඩාවලින් නිදහස් වෙන්න කැමති නම් දුකෙන් නිදහස් වෙන්න කැමති නම් එකම විමුක්ති මාර්ගයක් තමයි මේ යෝනිසෝ මනසිකාරය කියන එක. ඒ කායන විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නමුත් මේ යෝනිසෝ මනසිකාරය නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගෙත් යන්න බෑ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය උනත් මනාකොට දැනගැනීමක් තියෙන්න ඕනේ, දැකීමක් තියෙන්න ඕනේ. ඒ මනාකොට දැනගැනීම තුළ මේ යෝනිසෝ මනසිකාරය යෙදීම තුලින් පමණයි ඔහුට ඒ ධර්මය දකින්න ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ නිසා හරියට ගෙදරක වහලක් වගේ. ගෙදර හිසට වහලක් වගේ තමයි මේ යෝනිසෝ මනසිකාරය ඔබගේ ආරක්ෂාව පිණිස පවතින ඊටා වටිනා දෙයක්. පින්වත්නි, පෘථග්ජන මිනිසයා තුළ මේක නැහැ. පෘථග්ජන මිනිසෙක් තුළ මේ යෝනිසෝ මනසිකාරය තියෙන අල්ප මට්ටමේ මාසික ටික දවසයි හිතෙන්නේ සිල් ගන්න ඕනේ කියලා. ඒකත් සම්ප්‍රදායට අනුකූලව අපේ සීයලා තාත්තලා මුත්තලා කෙස් පැහුනම තමයි පන්සලට ගියේ කියලා හතරන්දි පණ නැතුම උනාමයි පන්සලට යන්න ඕනි කියලා යන්නේ. ඒකත් අර සම්ප්‍රදායට තමයි කරන්නේ.
බලන්න මේ යෝනිසෝ මනසිකාරයේ තරුණ කාලේදී තිබුණනම් කොහොම තියේද? හොඳට හිතන්න පුළුවන් කාලේ, ඇඟේ ශක්තිය තියෙන කාලේ, දරා ගන්න පුළුවන් මතක ශක්තිය තියෙන කාලේ මේක තිබුණනම් කොච්චර දියුණු කරන්න තිබුණාද? වයසට යන්න මොකද වෙන්නේ? ශරීර ශක්තිය දුර්වලයි, මතක ශක්තිය අඩුයි. ඊළඟ යෝනිසෝ මනසිකාර නෙවෙයි මතක් වෙන්නේ. ගෙදරින් ඉන්න මුණුබුරා තමයි මතක් වෙන්නේ. මිනිබිරි තමයි මතක් වෙන්නේ. මැරිච්ච ගමන් ගෙදරම උපදින්නේ. වෙන කොහෙවත් නැහැ. ඒකයි අනාතයි කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරය කියන එක අපි දැනගන්නත් ඕනේ. ඒක අපිට දකින්නත් ඕනේ. මේක තමයි අපට ගැලවෙන්න තියෙන එකම පිළිසරණ. මොකද්ද? ධර්මයට අනුකූලව හිතලා කටයුතු කිරීම. දැන් අපේ අම්මලා තාත්තලා පුරුදු කරේ අපට ඒකද? අපට ආදරේ හින්දා අපේ අම්මලා තාත්තලාටත් මේක තේරෙන්නේ නැහැ. මේක දුක හදන වැඩපිළිවෙල අසහන හදන වැඩපිළිවෙලක තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරේ? පොඩි කාලේ පුරුදු කරේ මොකටද? ඒ කට්ටි හිතන විදිහට ඒ කට්ටි කරපු දෙයට අපි පුරුදු කරා. ආයෝනිසෝ මනසිකාරය. ඒ දුක් විඳලා මැරලා ගියා. නිකාම නිකා. අපටත් එන්නේ ඒකම තමයි. අපටත් ඒ අය විදිහම දුක් විඳලා නිකාම මැරලා යන්න තමයි වෙලා තියෙන්නේ. අර මනුස්ස ජීවිතේ කලාතුරකින් ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවේදී හිතට පිළිසරණක් හදාගත්තේ නැහැ. පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? පිත්තල පහනක් කරන් ප්‍රාස පොලිස් දාලා මදිනකොට මොකද වෙන්නේ? මොනවද බෑදෙන්නේ? මැනික්ද? මොනවද බෑදෙන්නේ? පිත්තල බෑදෙනවද? ඔප්ප වෙනවා. කොහෙද? හිත ඔප්ප වෙනකොට තමන්ගේ තියෙන අඩුපාඩුකම් ඔක්කොම පේන්න පටන් ගන්නවා. හරි පෑදි දියට ලිඳේ පතුල බලනවා වගේ. නිශ්චල පෑදි දිය තුලින් බලපුවාම නිද පතුල තියෙන ගල් කැට බොරළු රොඩු රොම්මඩ ඔක්කොම පේන්නේ නැද්ද? ඒ වගේ මේ ධර්මයේ තුල හැසිරීම යෝනිසෝ මනසිකාරය තුල හිතේ තියෙන අකුසල් මුල් ගල් මුල් ඔක්කොම දකින්නවා. එයාට එකින් එක ඊටවස අයින් කරලා දාන්න පුළුවන්. ඒ තරම් මේ යෝනිසෝ මනසිකාරයට ඔබේ හිත පාරිශුද්ධ ගන්නවා. ඔබේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න පටන් ගන්නවා. දුක හදන මුල් ගලවලා විසික් කළා දාන්න එයා පටන් ගන්නවා. අසහනේ හැදෙන මුල් ගලවලා විසික් කරලා දාන්න එයා පටන් ගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් එකම දේ තමයි පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරය කියන එක. එහෙනම් අපි හිත තුළ දියුණු කරන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය මොකද්ද? ධර්මයට අනුකූලව හිතලා කටයුතු කරන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිතේ මොකවත් නැහැ. හිතන්න. හිත පරෝගී ඉන්න මොනවා කියනද? හිත පරෝගී ඉන්න මොකද්ද? ඔක්කොම මගේ කියලා හිතේ පරෝගී ඉන්නවා. උපන් අකුසලෙන් නෙමෙයි මේ පරෝගී ඉන්නේ. අකුසල වලින් පරෝගී ඉන්න මොකද්ද? මගේ කියන්නේ ලෝකෙදී ලෝකම අකුසලයි. හිතපු ගමන් හතර පහේ දොරට තමයි රෙන්නේ. මගේ කියපුවා. මගේ නොවේ කියලා මේ සියල්ල හේතු නිසා හටගත්තෙන් හේතු නැතිවීම නැති වෙන ස්වභාවයෙන් යුතුයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විපරිණාමයි කියලා යමකට සිහි කරනකොට දෙව්ලොව දොරටු හතම ඇරෙනවා. ඔන්න ඕක දන්නේ නැහැ මිනිස්සු. සුගතිය යන්න කල්පනා කරනවා. හැබැයි දොරටු අරගන්නේ දන්නේ නැහැ. දොරටු අරගන්නේ යෝනිසෝ මනසිකාරයමයි. හිතේ දොරටු අරගන්නේ යෝනිසෝ මනසිකාරයමයි. ධර්ම දොරටු අරගන්නේ යෝනිසෝ මනසිකාරයමයි. හැබැයි දුකේ දොරටු අරගන්නේ